Hi guys, welcome back to my YouTube channel. අද යමු අපිත් එක්ක සීගිරියේ අපි උදේ පාන්දර 4:00ට පාටිට තමයි පිටත් උනේ. හයිවේ දාලා තමයි දැන් අපි යන්නේ. ඉතින් බලමු ඉස්සරහට අපි මොකද කරන්නේ. අපි දවස් දෙකක් සීගිරියේ ඉන්නවා. ඉතින් මේ දවස් දෙකක් මොකද කරන්නේ කියලා බලමු. උදේට කන්න අපි ඉතින් බනිස් ගත්තා. දැන් ඉතින් උදේට කාලා අපි ඉස්සෙල්ලාම හිතුවේ හොටෙල් එකකට යනවා කියලා වෙලා ඊට පස්සේ හිතුණා නැහැ අපි පිදුරංගල බලන්න යමු කියලා. සීගිරියට ළඟමයි පිදුරංගල කියන ගලක් තියෙන්නේ. ඉතින් දැන් අපි යනවා පිදුරංගලට. ඒක පන්සලක් වගේ තමයි තිබිලා තියෙන්නේ. මේ හරියනම් චුටක් අර සීතල පරිසරයක් වගේ චුටක් අර ගස් වලින් වැහිලා කරලා තියෙන හින්දා වෙන්න ඇති. ඉතින් මම ෂටල් එකක් අරගෙන දැන් ඉතින් එළිය බලාගෙන යනවා. අපි පිදුරංගලට එනකොට උදේ 9ට විතර ඇති. ඉතින් උදේ මෙන්න තරමට තමයි ගොඩක්ම හොඳ. මොකද නැත්නම් සෙනඟ ගොඩාක් පෙරුණාමත් හරි කරදරයිනේ. ඉතින් මේ වගේ ටයිම් එකකට නම් වැඩි කවුරුත් මර උඩ සෙනඟක් නැහැ. ඉතින් දැන් අපි උඩ කන්ද නගින යනයි හදන්නේ. ඔන්න මේකට එනකොට අපි ඉස්සලාම් වෙල්කම් කරලා ගන්නේ සමනොල්ලු. මෙතන සමනොල්ලු පුදුම විදිහට පිරෙන්නම ඉන්නවා. තව දෙයක් කියනවනේ මේකට කිසිම ටිකට් එකක්වත් මොකොත් අර එන්ට්‍රන්ස් ෆ්‍රී මොකොත් ගන්නේ නැහැ. ඒක ෆ්‍රී මම දන්නේ ෆොරිනර්ස්ලට ගන්නවද නැද්ද කියලා නම් ලෝකල් අයට නම් ගන්නේ නැහැ. මේකට එනකොට ටිකක් පිළිවෙලට කරගෙන ඉඳගෙන ඉන්න ඕනේ. නැත්නම් අපිට මෙතන ෂෝල් තියෙන අපිට ඒවා දාගෙන හරි යන්න පුළුවන්. මොකද මේක මහරහතන් වහන්සේලා වැඩ සිටපු ලෙනක් කියලා තමයි කියන්නේ. විහංස වඩ ගන්නවා. Hello? Hey. Thank you. Stuti. Stuti. Super. Udesana. සුබදර්ශන. Hondai. හොඳයි. Nama mana? සිංහල කතා කරනවද? Mage name Isabel. Nama nama? Chandana. Chandra. Hmm. Okay. Germany. ජර්මනි. Germany. Wait. Okay. මෙයාලා අපිටත් වඩා හොඳට සිංහල කතා කරනවා. Namaskar. Buddha Sarna. Buddha Sarna. Ya බලන්න අපි කොහොමද එන්නේ කියලා. විහංස බඩ ගහනවා බඩ පෙන්නද? ඔව්. දැන් නම් සෑහෙන දුරක් ආවිලා තියෙන්නේ මාරම් මහන්සි. නිකන් මේකේ පඩිපෙළුත් නෙමෙයි නිකන් තනිතලා තියෙනවා. ආය ගල් අස්සේ රිංගල යන්න තියෙනවා. හරි මමතම එක්ස්පීරියන්ස් එකක්. මරුයිටි. ලබද්දම කේන්දරේ නෙන්නේ. ශාලා හෙල්ප් කරන්න. බෑ කියන්නේ මේ ලනුවල් යනවා. තනුව දැන් ලියන්සා. පස්සේ පැතර වත් නැගි. මේව ඇදලා ගන්න. මේව ඇදලා ගන්න. ඒ උසාව. වතන්. මට ගිය හැකි. ඔයාලා ලගින් මට ගිය හැකි. ගියා ඒ බැයිද? මේ රගින කන් ඉන්නේ. ඒක තමයි නේද? එහෙන් එන්නේ නා. පිර වෙයිද අපිව? मैं पहले හැම් බෑග් එකක තියෙන තාත්තා. ඉන්නේ නෙමෙයි. හරි. කොහොමද? තිබුණු මහන්සිය ඔක්කොම ඉවරයි. මෙන්න මේ ලස්සන view එක දැක්කහම නම් ඉතින් අපි එතනලා ටිකක් කරා ඉඳගෙන කරගෙන හිටියා. මාරම ලස්සනයි. පේනවනේ මිනිස්සු ආවම මේ ගහකටවත් නිදහසක් නැහැ. ඒවලත් මොන හරි ලියලා තිනවා. කොළවල පවා එක එක දේවල් අකුරු අනම්මන ලියලා තියෙනවා. අනේ මන්ද. लिया रे या
හදනවා වගේ නිකන් අර මේ යෝධවරයෝ. දැන් ඉතින් අපි ඉතින් පොඩි කයියක් ගැහුවා මේ දේවල් කොහොම ඉස්සර තියෙන්නේ නැද්ද මොන වගේ තීබිලා තියෙනව ඇතිද කියා ඉතින් ඊට පස්සේ ඉතින් හදලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා අපි ආපහු පල්ලෙහාට බහිනවා. ඔබට වද්දාරංගයක තාම පුදුමයක් තියෙනවා නේද? ඒකනේ. ජලමල්නේ. ඔව්. දැන් බැලුවොත් අර නිකන් මේ අර කොණ්ඩේ අර ඇත්තටම මේකේ දැන් ඉතින් පොඩි ස්නැක් එකක් කන ගමන් අපි යනවා අපේ හොටෙල් එකට. දැන් ඉතින් අපි රෙඩි වෙනවා නාන්න යන්න. අපි මේ හිටපු හොටෙල් එකේ එහා පැත්තේ පූල් එක තිබ්බා. අනිත් පැත්තේ ඇල තිබ්බා. ඉතින් මම සාමාන්‍යයෙන් පූල් වල නාන්න කරන්න නැති හින්දා මම යනවා ඇලෙන් නාන්න. මරු යඳ මෙයාලා නම් ඉතින් ටක් ගාලා ඇවිල්ලා පූල් එකට බැස්සා. දැන් ඉතින් මමයි අම්මයි ආවා ඇලගාවට ඇලෙන් නාන්න. මට සනීපත් නෑ වගේ පොඩක් කැස්ස. ඉතින් මම හිත හිටියේ යනවද නැද්ද කියලා. කොහමද ඉතින් මම නෑ. නෑ. මේ මාම තනියෙන් මෙතන. දැන් ඉතින් අපේ අම්මා ගියා මල්ලිලා වෙක්කන් එන්න. එහරටත් ඇලට එන්න ඕනේ කිව්ව නිසා. දැන් නාන කොමයි පැය දෙකක් විතර වතුරේ තමයි හිටියේ. එතනම තියෙනවා පොඩි පොල්ලතු මේකක් වගේ හදලා. ඉතින් අපි එතනට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන දැන් අපි ආපහු යනවා රූම් එකට. මට හොඳටම කැස්ස ඇදලා තියෙන්නේ. දැන් ඉතින් රූම් එකට ගිහිල්ලා චුටක් කොණ්ඩේ වේලා ගන්නවා. සෑහෙන වෙලා වතුරේ හිටපු හින්දා මට හිතුණා දැන් තේ එකක් කුණුවෙන් හදාගෙන බිව්වොත් හොඳයි කියලා. ඉතින් මම තේ එකක් හදාගත්තා. එයා කන්ඩිෂන්. දැන් ඉතින් උණුවෙන් තේ එකත් එක්ක මම පොඩියට ස්නැක් ජාති ටිකක් දාගෙන පොඩි ප්ලැටර් එකක් හැදුවා. අපි දැන් ඒකත් ඉක්මනට කාලා අපි රෙඩි වෙන්න ඕන අපේ ඊළඟ ගමන යන්න. Okay, shall we mine? Beautiful. කොරියන් තේම තමයි බොන්න. You na छोड़ो मुझे घर लौट के भी आना पाऊंगा. දැන් අපි යනවා ලස්සන ගමක් බලන්න. ඒ කියන්නේ මේක වෙනම ටුවර් පැකේජ් එකක්. ඉතින් බලමු අපි එතන එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඒ යන මග අපිට තවත් ලස්සන තැනක් හම්බ වෙනවා. බලන්නකෝ. අපේ හොටෙල් එක ගාවමයි මෙන්න මේ රෙස්ටෝරන්ට් එකක් තිබුණේ. මේක ලයන් ෆේස් රෙස්ටෝරන්ට්. ඉතින් මෙතනට ආවම ලස්සනටම මෙන්න විදිහට සීගිරිය පේන්න ඔයගොල්ලන්ට ඔන්චිලි පදින්න පුළුවන්. Ure piya Ure piya Ure piya ලයිස් මේකෙන් ගමුද? බෑ එපා. මේ ඔන්චිලාව පදිනවට එක්කෙනෙක්ට රුපියල් 500ක් ගන්නවා. එක්කෙනෙක්ට රුපියල් 500ක් දීලා මේ ඔන්චිලාව පදින්න පුළුවන්. හැබැයි ඔයාලා මේ රෙස්ටෝරන්ට් එකෙන් මොනාරි කෑම මොනාරි ගත්තොත් ඔයාලට ඔන්චිලාව පදින එක ෆ්‍රී වෙනවා. ඉතින් මම නම් හිතන්නේ දේසිම දේ තමයි මොනාරි කෑම එකක් අරගෙන ඔන්චිලාව පදින එක.
ඔන්චිලි පදින්න ගිහිල්ලා ඔන්න මේ දෙන්න ඔන්චිල්ලාවිනුත් වැටුණා. අපි ගත්ත නූඩල්ස් එක ඉතින් ගොඩක් අර සැරට නැහැ. මොකද මේ ෆොරිනර්ස්ලා වැඩිපුර ඉන්න හින්දා වෙන්න ඇති. කොහොම හරි අපි ඉතින් කෑම ගත්තේ නැත්තේ ගොඩක්. අපි යන ඊළඟ ටුවර් එකට අපිට ලන්ච් එක එකට ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. අපි දැන් බලමු අපේ ටුවර් එක කොහොම වෙයිද කියලා. නගින්නද අජුටකින් පොඩකින් ඊට පස්සේ අපිට තියෙන ලස්සන ගෙම්මන් ගෙදරක ලස්සනට කෑම රෙඩි කරලා තියෙනවා. අපිට මේක ඕන විදිහට අපේ පැකේජ් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කෑම ඕනේද නැද්ද කියන විදිහට ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ෆුල්ම පැකේජ් එක මේ තුනම ගන්නවා නම් උනේ රුපියල් 2000යි එක්කෙනෙකුට. අපේ තාත්තා කරත්ත පදින්න දන්නවා කියලා ඉවරලා යා පොඩි ළමෙක් වගේ එක ඉල්ලගෙනම හිටියා. ඊට පස්සේ කොහොම හරි ඉතින් අපිත් එක්ක කරත්තේ එන අංකල් එදියාට තාත්තට දුන්නා ඒක අර යන්න කියලා. අන්තිමට බලන්නක වෙන දේ. එපා එන්න අංකල්. මම වීඩියෝ කරනවා. හරියට මම වීඩියෝ කරනවා ඉඳ ගන්න තාත්තා මම වීඩියෝ කරනවා. මට මම බයිනවා. හරි. තාත්තේ බිම ඔහෙ නෙමෙයි පුටු ඉඳ ගන්න. හරි. අපි මෙච්චර වෙලා නෝමල් ස්පීඩ් එකෙන් ආවේ අපේ තාත්තා මොකක් හරි කරලා හරක වේගෙන් යන්න පටන් ගත්තා. අන්තිමේ අංකලුත් නැහැ ළඟ පාතවත්. අංකල් පස්සෙන් දුවගෙන ආවා. දැන් ඊට පස්සේ ඉතින් අංකල් කොහොම හරි ආවටක් ගාලා අපේ මොල්ලිලා නම් බයේ කෑ ගන්නවා. මේක තමයි මගේ ෆස්ට් ටයිම් මෙහෙම කරත් එක යන. කොහොම හරි අන්තිමේදී ඒකත් ලේ පිච්චිලා තමයි හිටියේ. මොකද කියන්නේ බෝඩ් ලියන්නේ නේද? ආගන්න. එන්නද මගේ බෝඩ් ලිය අර කියලා මේ කින්නියා නම එයාගේ නම මේ ජාති නම කින්නියා. ඒක ඉන්න අරක දැන් ඉතින් අපි මෙතනින් බහැලා ඊළඟට කියන්නේ බෝඩ් එකේ එන්නේ නෑ බයන්ද එයා ගෙට කාලා තියෙන එන්න. දැන් යනවා කියන්නේ පටහන. හරි. ඔය කන්ට්‍රෝල් කරන්න පුළුවන් මට. ඒක තමයි තන්නේ. අපි දැන් බෝට් රයිඩ් එකේ යන්න හදන්නේ. අපේ තාත්තා කොහොම හරි අංකල්ගෙන් හබලක් තියනවා. එයා එක පදින්නම් කීරි වෙලා. අපේ මාලිලාගේ රියැක්ෂන් එක බලන්නකෝ එතකොට. දැන් අපි ඔක්කොමලා බෝට් එකට නගිනවා. මේක ආපහු දැන් නවත්තන්නේ පොඩි ගැමි ගෙදරකට ගිහින් ඉවර වෙලා. දැන් ඉතින් අපිට අංකල් මල්බොකී හදලා දුන්නා. මල්බොකී කියන්නේ නිලුම් ඒව මල් වලින්. ඊට පස්සේ අපිට මාලයක් හදලා දුන්නා ඒ වලින්. බලන්නකෝ. ओरे पिया ओरे पिया ओरे पिया ओरे पिया මගේ ෆෝන් එකේ බැටරිත් බැස්සා. කොහොම හරි මෙතනින් එහාට වීඩියෝස් කරන්නේ වෙන ෆෝන් එකකින්. දැන් ඉතින් අපි ආවා අපේ ගැමි ගෙදරට. ඉතින් අපි දැන් ගොඩාක් බඩකින් ඉන්නේ. දැන් වෙලාව 3:04ට විතර ඇති. දැන් ඉතින් අපි කෑම කන්න යන්නේ. මෙතන ඉතින් ඔක්කොම කෑම තියෙන්නේ ගමේ විදියට. වැව් මාළුත් එක්ක මාරම රහයි. දැන් ඉතින් අපි කාලා අපේ ඊළඟ වැඩ ටික බලමු. ඩෙසර්ට් එකට අපිට අන්නාසි කෙසෙල් තිබුණා. එල්
පැඩි කියන්නේ රයිස් සීඩ්ස්. නේ? වංගෙඩියට දානවා. ඒක තමයි වංගෙඩිය. මේක තමයි මෝල් ගහ. මේක කරුවල මෝල් ගහ. කරුවල ලියක්. හරි බරයි ඈ. මේ දේවල් අපිට හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඒවා කරන හැටිත් පෙන්නලා දීලා, ඒ බඩු මුට්ටුත් පෙන්නලා දීලා. මේ පොතු කුරුල්ලෝ ඇවිත් කනවා. කොම්පෝස්ට් වලට ගන්නවා. ගඩොල් පුච්චන්න ගන්නවා 10. මේ හා. ඒක තමයි අරන් යන්නේ. එතකොට පිටියේ හලන්න දෙයක් නෑ. මේ වරන් රොටි හදනවා. පිට්ටු හදනවා. ඒත් ඉන්දියාප්ප ඉස්කෝලේ යන කෙනෙක්ට නම් මේක ගොඩාක් වැදගත් වෙයි. දැන් ඉතින් අපේ ටුවර් එක ඉවරයි. දැන් අපි යනවා අපේ හිටපු තැනට. එතනක් තියෙනවා පොඩි උඩ පැලක් වගේ යන්න තැනක්. දැන් ඉතින් අපි ආවා අපේ හෝටල් එකට. මම ඉක්මනට මගේ ෆෝන් එක charge වෙන්න දැම්මා. අපිට ඉතින් අපේ අංකල් හදලා දුන්නා, මල් බොකි හදලා දුන්නා, මල් වලින් මාලයක් හදලා දුන්නානේ. ඉතින් මම ඒව ටික දාලා චූරි බාස්කට් එකක් හදාගත්තා. අපි දැන් හිතුවේ පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා යමු කියලා පොඩි බයිසිකල් රයිඩ් එකක්. ඊට පස්සේ අපි අදහස ඇත්තට ගත්තා. මොකද අපිට හෝටල් එකෙන් කිව්වා මේ ටයිම් එකට පොඩක් අලි එන්න පුළුවන් කියලා. දැන් ඉතින් රෑ 9 මාරට විතර ඇති. අපි හිතුවා පොඩ්ඩක් ටවුන් එකට චුට්ටක් යමුයි කියලා රැට මොහරි කන්න. ඉතින් දැන් අපි යනවා ටවුන් එකට. ටවුන් එක කියන්නේ අපි ඉන්න හෝටල් එක ගාව ඉඳන් පොඩි දුරයි තියෙන්නේ ළඟමයි. අපි ඒකට තමයි බයිසිකල් වල යන්න හිතන් හිටියේ. අන්තිමට ඉතින් අලියනවා කිව්ව හින්දා බය වුණා. අපි හිතුවා අපි අද මෙන්න මෙතනින් රැට කමුයි කියලා මාරම ලස්සන තැනක්. ඔක්කොම අවුට්ඩෝර් විදියට පිටරට විදියටම හදලා තියෙන්නේ. ගොඩක් මෙතන හිටියෙත් ෆොරිනර්ස්ලා. මම ඉස්සෙල්ලා මෙතනින් try කරන්න pineapple juice එකක් ගත්තා. ඊට පස්සේ තමයි අපි රැට කන්න කෑම order කරේ. මේ රෙස්ටෝරන්ට් එකේ මෙනු එකේ ඔක්කොම තියෙන්නේ ඩොලර් වලින්. මම හිතන්නේ මෙතන ෆොරිනර්ස්ලා එන හින්දා වෙන්නේ නැති. ඒ වුණාට මෙතන කෑම ඔක්කොම මාරම රහයි. අර DJ තියෙනවා. ඒක ෆොරිනර්ස්ලා කැමති විදිහකට මෙතන හදලා තියෙනවා. දැන් ඉතින් අපි කාලා කරලා ඉවරයි. දැන් අපි හෝටල් එකට යනවා. අපි ඉතින් චුට්ටක් වටපිටාව බලාගෙන පොඩක් පයින් ඇවිදගෙන ගියා. දැන් ඉතින් පොඩ්ඩක් අපි ෆ්‍රෙෂ් වෙලා අපි දැන් නිදා ගන්නවා. දැන් වෙලාව 11ට විතර ඇති. දැන් ඉතින් අපි උදේම පිටත් වුණා සීගිරියට යන්න. උදේම යන තරමට කවුරුත් මාර වැඩි නැහැ. දවල්ට එනවා නම් අවුවේ රස්නියත් එක්ක චුට්ටක් අපහසුයක් වෙන්න පුළුවන්. මෙතනට එන්න කලින් ඔයාලට පුළුවන් ඕනනම් මාපාවල තියෙන view point එක බලන්න යන්න. මෙතනට යනවා නම් ටිකට් ගන්න ඕනේ. ටිකට් එක රුපියල් 120යි. මේ ටිකට් එකෙන්ම ඔයාලට පුළුවන් කෞතුකාගාරي බලන්න යන්න. La 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 සඳකෙන් හොරෙන් තවරලා මල් මල් ගවුමකින් සරසලා නෑ හිතුවා. ඒක නම් සවුන්ඩ් එක වල. සද්ද වැඩි වෙනවා වගේ. Okay. මරපන් කියන පුතේ මුල් වලට කලාවේ බන්ට් එකට තියලා මැටි ගහලා මරලා තමයි මේ අඩි 600ක් පරුවෙතට බයට එන්නේ. මේ අනුරාධපුර පිටේ කිට්ටු පුතේ ගලෙන් මිදිනවා මරදන් කඩවල පාර හරහා අනුරාධපුර පිටේ 22 කිලෝමීටර දඹුල්ලෙන් 64යි. ඔක තමයි පුතේ සැබෑ ඉතිහාසය.
දැන් ඉතින් අපි ගියා කෞතුකාගාරය බලන්න. මම දෙනවා මෙන්න මෙන්න. ඒක ලේසි. ඒක ලේසි දෙන්නේ. මේම මේ කෞතුකාගාරය නම් බලන්න මාරම වටින දේවල් ගොඩාක් තිබුණා. සීගිරි අපේ ට්‍රිප් එකේ මම මිනිස්සු 10 දෙනෙක් දැක්කොත් ඇත්තටම 8 දෙනෙක්ම දැක්කේ ෆොරිනර්ස්ලව. ඉතින් ඇත්තට මේක හොඳයි, ගොඩක් හොඳයි. අපේ සීගිරි ට්‍රිප් එක ගිහිල්ලා ඉවරයි. දැන් ඉතින් අපි ගෙදර යනවා. ඔයාලට පුළුවන් මෙතනින් පස්සේ ඕන සෆාරි යන්නත්. අපි ගිහින් තියෙන හින්දා ගියේ නැහැ. එහෙනම් ගිහින් එන්නම්. bye bye. thank you so much මේ වීඩියෝ එක බැලුවට.